යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අද අපි හදන්නේ හැලක. ඒකට අවශ්‍ය වෙනවා පොල්, කුරක්කන් පිටි, ලුණු ස්වල්පයක්, සීනි, පාන් පිටි ස්වල්පයක්. අපි මේ සියල්ලම එක හොඳින් මිශ්‍ර කර ගන්නවා. මෙම මිශ්‍රණයට වතුර ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්නවා. හොඳින් සෝදාගත් කැන්ද කොළවල පොල් තෙල් ස්වල්පයක් තවරා මිශ්‍රණයෙන් ගුලියක් ගෙන කැන්ද කොළේ මැද තබා නවා ගන්නවා. ඉන්පසු අපි මෙය ජල වාෂ්පයෙන් තම්බා ගන්නවා. ඇත්තටම මේක තේ වෙලාවට ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක්. ඉක්මනින් හා පහසුවෙන් හදාගන්න පුළුවන් අපිට. යාළුවෝ හැමෝටම සුබ දවසක්.